යද්දී නමේ මගේ වැරදි වගේක් වෙලා නම ඉෂුස් වගේක් ඇවිල්ලා අපව අපිට මගේ ඉන්ෂුරන්ස් එක ඔෆර් ලෙටර් එක ඔක්කොම චේන්ජ් කරන්න. එතකොට හැම දෙයකම දිශානි උදව් කරා මට. වීසා එක ලොන්ච් කළා හරියටම මාසෙයි සති දෙකකින් මගේ වීසා එක ග්‍රෑන්ට් වුණා. අද අපි ඇවිල්ලා ඉන්නේ සක්සස් ස්ටෝරි සෙග්මන්ට් එකට රුමාෂා මීරිගම. අපි යාගෙන් මුලින්ම දැනගමු ෆර්නෑන්ඩෝ এডুকেෂන් එක කොහොමද එයා දැනගත්තේ කියලා. ඔව් ෆර්නෑන්ඩෝ এডুকেෂන් එක දැනගත්තේ සස්ලු මගේ යුනිවර්සිටි එකේ යාළුවෙක්. එයාගෙන් තමයි මම මේක දැනගත්තේ ඒජන්සි එක ගැන. ඊට පස්සේ මගේ කොලෙජ් එකේ හිටපු යාළුවොත් සස්ලුගේ මේ ෆර්නෑන්ඩෝ এডুকেෂන් එකෙන් ගිහිල්ලා තිබුණා. ඒ විදිහට තමයි එඩුකේෂන් එක දැනගත්තේ. ෆර්නෑන්ඩෝ এডুকেෂන් එකට ආව පළවෙනි දවසේ ඔයාලට කොහොමද දැනුනේ ප්‍රොසෙස් එක ගැන? පළවෙනි දවසේ ටීචර් තමයි කන්සල්ටේෂන් එක දුන්නේ. ප්‍රොසෙස් එක වෙන විදිය කොහොමද පේමන්ට් ප්‍රොසෙස් එක මගේ යුනිවර්සිටි බෑග්ග්‍රවුන්ඩ් එක ෆන්ඩින්ග්ස් ඒ ඔක්කොම ටීචර් තමයි කරේ. ඊට පස්සේ ටීචර්ගෙන් පස්සේ දිශානි තමයි මගේ ෆයිල් එක බාරගෙන තිබුණේ. එතකොට දිශානිත් එක්ක එකතු වෙලා යුනිවර්සිටි එකක් තෝරගත්තා. එතකොට යුනිවර්සිටිස් අපි 4කට විතර වගේ දැම්මා. එතකොට මම දැම්මේ තෝරගත්තේ ඩිග්‍රී යුනිවර්සිටි එක. එතකොට දිශානි තමයි ෆයිල් එක එනකන් හැන්ඩල් කරේ. ප්‍රොසෙස් එක කරන්න යනකොට ඔයාලට මොන හරි ප්‍රශ්න ආවද? ඒවට කොහොමද ෆර්නෑන්ඩෝ এডুকেෂන් කරන්නේ? මම කලින් දාපු යුනිවර්සිටි එකෙන් ආපු ඔෆර් ලෙටර් එක මගේ විත්ඩ්‍රෝ වුණා. එතකොට මට දිශානි හෙල්ප් කළා අලුත් යුනිවර්සිටි එකට ඇප්ලයි කරලා ඔෆර් ලෙටර් එකක් ගන්න. එතකොට දවස් දෙකකින් වගේ මගේ ඔෆර් ලෙටර් එක ආවා ඩීකින් එකේ. ඒ අද්දී නමේ මගේ වැරදි වගේක් වෙලා නම ඉෂුස් වගේක් ඇවිල්ලා අපිට මගේ ඉන්ෂුරන්ස් එක ඔෆර් ලෙටර් එක ඔක්කොම චේන්ජ් කරන්න. එතකොට හැම දෙයකම දිශානි උදව් කරා මට. වීසා එක ලොන්ච් කරලා දවස් කීයකින් වගේ වීසා එක ආවා? වීසා එක ලොන්ච් කළා හරියටම මාසෙයි සති දෙකකින් මගේ වීසා එක ග්‍රෑන්ට් වුණා. එතකොට රට යන්න ඕන කෙනෙකුට මම ඕස්ට්‍රේලියා, කැනඩා, UK යන්න ඕන කෙනෙකුට ෆර්නෑන්ඩෝ এডুকেෂන් එක මම රෙකමන්ඩ් කරනවා. එයාලගේ ප්‍රොසෙස් එක හරි ඉක්මනට වුණා. මගේ ඩීටේල්ස් හැම ඩොකියුමන්ට් එකක්ද හරියටම වුණා. එතකොට මම ඒක රෙකමන්ඩ් කරනවා. සර්විස් එකත් හරියට රෙකමන්ඩ් කරනවා. Fernando Education Consultants.